ගන්නවන බොහොම යහපත් සත්කාරයක්. ඉතින් මම 86 කියනකොට මතක් වුණා මම හිටියේ එතකොට එක වසරේ. මට ওই සින්දුව කියනකොට ඇත්තටම මට සින්දු දෙකක් තියෙනවා බොහොම හදවතට දැනෙන. එකක් තමයි මේ මුතුහාර ගීතය. අනිත් එක තමයි දහම් පාසල් ගීතය. ඔයගොල්ලන්ටත් එහෙම වෙන්නේ නැති ඒ දෙක කියනකොට අර නැවත අපි අපේ ළමා කාලයට ගියා වගේ හැඟීමක් මට ඇති වෙනවා. ඒ බොහොම සංවේදී හිතට දැනෙන අර නාලිකන්වක් තියෙන ලස්සන ගීත දෙකක්. ඉතින් මේ පුතේ ඔයගොල්ලෝ මේ සම්බන්ධ වෙලා තියෙන්නේ බොහොම යහපත් කාර්යයකට. අර දරුවෝ ටික දැක්කහමත් මට හිතුණා අර අපි දැන් රැල්ලට යන දරුවෝ ටිකක් ඉන්නේ පාසල් වල උනත් ඉන්නේ ළමයි ගෑන් ළමයි ගත්තත් රැල්ලට යන පෙනුමෙන් කතාවෙන් බහෙන් විලාසයෙන් හැදීමෙන් දැන් රැල්ලට යන දරුවෝ ටිකක් ඉන්නේ. ඉතින් අර එහෙම රැල්ලට යන්නේ නැති බොහොම සිරියාවන්ත දරුවෝ ටිකක් ඉන්නවා මෙතන. ඒ ගැන සතුටුයි පිරිමි දරුවෝ පවා. ලස්සනට කතා බහ කරනවා හොඳට හැසිරෙනවා හොඳට වැඩි කියන දරු කරන කතා කරනවා ඇත්තටම ආරාධනා පත්‍රයක් දෙන්න ආවම වුණත් අපේ හිත සතුට වෙනවා එහෙම දරුවෙක් එක්ක කතා කරලා ලැබීම ගැන. ඉතින් මම ඇත්තටම සංජය කලුතත්ති මහත්තයාට බොහොම ස්තුතිවන්ත වෙනවා මේ යහපත් කාර්යයට මඟ පෙන්වනවට අනුශාසනා කරනවට. ඉතින් ඊටම මේ කර්තව්‍ය බොහොම සාර්ථකව කරගෙන යන්න වාසනාව ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා. අද අවුරුදු උත්සවයේ දවස නිසා පුතේ මම ඔයගලන්ට කියන්නම් අවුරුදු උත්සවය කියන්නේ අපේ සංස්කෘතිය පවරා දෙන අපේ සුවිශේෂී අංගයක්. අපි නිකන් මෙතන ඇවිල්ලා කාලා පිට විනෝද වුණාට මේකෙන් ලොකු සමාජ මෙහෙවරක් අපිට අපේ සංස්කෘතිය ගැන කියලා දෙනවා. ඔයගොල්ලෝ දන්නවා ඇති අපි අවුරුද්ද ලබාගෙන යනකොට නැකතට කරන කාර්යයන් කීපයක්ම තියෙනවා. නැකතට කාර්යයන් කිරීමට අමතරව මේ අවුරුද්ද හා බැඳිච්ච දේවල් ගොඩක් තියෙනවා අපේ සිංහල කමත් එක්ක. සිංහල ගීතවල සම්බන්ධය, ඒකට අපේ ජන ක්‍රීඩාවලට තියෙන සම්බන්ධය, ඒකට අපේ ඇඳුම් පැළඳුම් වලට ඔක්කොම වෙනස් වෙනවා මේ අවුරුද්දත් එක්ක. සිංහල කමත් එක්ක බැඳිච්ච දේවල් තමයි අපි කරන්නේ. ඒකෝට මේ ඔක්කොම ඔයගලන්ට මේ ලැබෙන්නේ අනාගත පරම්පරාවට මේ සංස්කෘතික දායාදයන් යන්නේ මෙන්න මේ අංග අපි මේවා මේ වගේ ලස්සනට පැවැත්වුවොත් විතරයි. ඉතින් ඒ ගැන මම සතුටු වෙනවා. ඔයගලන්ට මේ සංස්කෘතිය පවරා දීම ගැන නැත්නම් කවදා හරි අපිට අර හැස් හූස් ගන්න ඉංග්‍රීසි සින්දු ටිකක් විතරයි අනාගතේ ඉතුරු වෙන්නේ. අපේ කම රකින්න අපේ ජන ක්‍රීඩා, අපේ ජන ගීත, අපේ ඇඳුම් පැළඳුම්, අපේ කෑම බීම මේ ඔක්කොම ගෙනියන්නේ මේ අවුරුදු උත්සවය හරහා නිසා මම හරි සතුටු වෙනවා. ඕගොල්ලෝ අද සංවිධානය වෙලා ලස්සනට මේ උත්සවය අපේ පාසලේ කරන එක ගැන. ඉතින් ඕගොල්ලන්ට ඕනම සහයෝගයක් ඉදිරියේදී ලබා දෙන්න මම කැමතියි. ඕගොල්ලන් ඉදිරියට කරගෙන යන වැඩ සියල්ල සාර්ථක වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම සංජය කලුතත්ති මහතා ඇතුළේ නිලධාරී මණ්ඩලය මේක කරන්නේ ලොකු සමාජ මෙහෙවරක්. ආදායමක් ලැබෙන දෙයක් නෙමෙයි. තමන්ගේ වටිනා කාලය මේ දරුවෝ වෙනුවෙන් වැය කරලා මේ කරන කාර්යයෙන් මම උන්ට බොහෝම ස්තුතිවන්ත වෙනවා. අපේ දරුවෝ ටිකක් කියන්න තියෙන පණිවිඩය කවදා හරි දවසක පුතේ අපේ රට බබලන හොඳ යහපත් දරුවෝ ටිකක් වෙන්න අර රැල්ලට යන දරුවෝ නොවි බොහොම සමාජකම් අගයන වැඩිහිටියන්ට සලකන බොහොම යහපත් සිංහල බෞද්ධ දරුවෝ වෙන්න කියලා ප්‍රාර්ථනා කරන ගමන් මගේ වචන ස්වල්පය නවත්තනවා. බොහොම ස්තුතියි.